ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ඒකට විරුද්ධ වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගහලා තියෙන ගිවිසුම් ටික නැවත සමාලෝචනයට ලක් කරලා තමයි එකඟ වෙනවා කියලා කිව්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අල්ලේ නැට වෙන ආණ්ඩුවක් බවට මේක පත් වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමාලෝචන වාර්තා කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ඒකට විරුද්ධ වුණා. ඊට පස්සේ මැතිවරණ කාලෙදිත් ජනතා විමුක්ති පෙරමුණේ අය කිව්වා ඒගොල්ලෝ ආණ්ඩුවක් ආවහම අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගහලා තියෙන ගිවිසුම් ටික නැවත සමාලෝචනයට ලක් කරලා තමයි එකඟ වෙනවා කියලා කිව්වේ. ඒක වුන් දිගින් දිගටම කිව්වා මොකද මේ යන විදියට ගිහිල්ලා මේ ආර්ථිකය ගොඩ දාන්න බෑ අනිවාර්යයෙන්ම නැවත සමාලෝචනයකට ලක් කළ යුතුමයි කියලා ඉවරලා. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අල්ලේ නැට වෙන ආණ්ඩුවක් බවට මේක පත් වෙලා තියෙනවා. මේක ස්වෛරී රාජ්‍යයක් විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉලක්ක ලබා දෙන්න පුළුවන් ආර්ථික වශයෙන්. නමුත් ඒ ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන පාරෙම නෙමෙයි මේ යන්න ඕනේ.